දවසකින් අපිට කැලේ ඇතුළට යන්න බැරි වුණානේ. හරි. අපි යමු අද කැලේට. අද කතාව. බූරුවොත් එක්ක මොන කතාද? කොටිරාලව මට මුණ ගැහෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ නේද? අපි අන්තිමට හමු වුණේ හරියට මාස 6කට විතර උඩින් මෙතනදී. හරියට හරි. අපි මාස 6-7කට කලින් මෙතනදී හමු වෙලා එළුමස් වල රස බැලුවා. නේද? සිංහරාල මනාපනම් මට පුළුවන් නාඹර එළුවෙක්ව අල්ලගෙන එන්න. අපි දිගටම එළුමස් කෑවොත් එළුව මේ කැලෙන් වද වෙලා යන්න පුළුවන්. හැම සතාවම පාලනය කරන එක අපේ යුතුයකම. සිංහරාලට ඉතින් මට වඩා දැනුම් තේරුම් තියෙනවනේ. අපි එහෙනම් ළඟදි දවසක හමු වෙමුකෝ. හොඳා. මේ දවස්වල ගෝනු රංචු 2-3ක්ම ඉන්නවා. ඒ හින්දා කොටිරාල ගෝන මස් වල රස බලන්න කිසිම බාධාවක් නෑ ඌ. ඒ පණිවුඩේ නම් ගෝනුන්ට අසුබ වුණාට මට සුබ පණිවුඩයක්. මං එහෙනම් ගිහින් එන්නම් සිංහරාල. හොඳා. ඔය විදිහට කැලේ ඇතුළෙත් හරි දේවල් සිද්ධ වෙනවා. මහජන බැංකුවේ සිසුන් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට දිරිය දෙන්න. මේ එන්නේ බූරුව අයියා නේද? මෙයා නම් හරිම වදයක්. අද නම් මෙයාව මට මග අරින්න බැරි වෙයි වගේ. හායි ටිකී. ඔයා කැරට් කෑවද? මට නම් කන්නවත් වෙලාවක් නෑ අයියෝ. ඒ තරමටම වැඩනේ. හපෝ මෙයාට තියෙන වැඩ. මොකක් හරි වැඩකට නැති දෙයක් අල්ලගෙන කියවන්න තමයි මෙයා දන්නේ. ඇයියනේ කතා නොකර මගේ මූණ දිහා බලන් ඉන්නේ. පාළුව යන්නත් එක්ක මොනවා හරි කියන්නකෝ. බූරුව අයියේ. ඔයා දන්නවද ඇයි අපිට කටක් දීලා තියෙන්නේ කියලා? කතා කරන්නයි කෑම කන්නයිනේ. මම නම් කෙටි කාලයක් ඇතුළත බඩකට පුරෝගෙන වැඩිපුර කරන්නේ කතා කරන එක. අපේ තාත්තා නම් මට කියලා දීලා තියෙන්නේ පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න කියලා. වැඩිපුර කතා කරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න මතුවෙනවලුනේ. ඔය මොන බොරුද අයියෝ? මම නම් ආසා කට රිදෙනකල් මොනවා හරි කියෝ ඉන්න. වැදගත් දෙයක්ද නැති දෙයක්ද කියලා අදාළම නැහැ. ඒකට ඔයා වෙන කෙනෙක් අල්ලගන්න. මට වැඩ තියෙනවා. මම යනවා. ඔන්න ඉතින් හාපැංචි එතනින් පිට වුණාට පස්සේ බූරු අයට මුණ ගැසුණා කොටිරාලව. බූරුවා කොහේ යන ගමන්ද මේ? මං මේ කල්පනා කළේ කොටිරාල තනකොළ මොකද නිල් පාට කියලා. තනකොළ නිල් පාට වෙන්නේ කොහොමද? තනකොළ කොළ පාටයි. කොටිරාල ඔහේගේ ඇස් දෙකේ මොකක් හරි දෝෂයක් ඇති. තනකොළ නිල් පාටයි. තනකොළ කොළ පාටයි. නෑ තනකොළ නිල් පාටයි. නෑ කොළ පාටයි. නෑ නිල් පාටයි. නෑ කොළ පාටයි. නෑ නිල් පාටයි. බූරුවා කියනවා තනකොළ නිල් පාටයි කියලා. කොටිරාල කියනවා තනකොළ කොළ පාටයි කියලා. දෙන්න හවස් වෙනකල් තර්ක කළත් දෙන්නගෙන් කවුරුත් උත්තරය පිළිගන්න එකඟ වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික සංග්‍රාව චූටි බබා. අවසානයේදී කොටිරාලයි බූරුවයි සිංහයා ළඟට යන්න තීරණය කළා මේ ප්‍රශ්නය විසඳ ගන්න. මට දැන් ප්‍රශ්නය පැහැදිලි. බූරුවා ඔහේ කියන්නේ තනකොළ නිල් පාටයි කියලානේ. හොඳයි. බූරුවට දැන් යන්න පුළුවන්. ඒක හරි අසාධාරණයිනි සිංහරාල. තනකොළ කොළ පාටයිනේ. මෙතන බූරුවා වැරදීනේ. මේ කරපු වැඩේට කොටිරාලට මං දඬුවමක් දෙනවා. කොටිරාල ඔහේට අවුරුද්දක් යනකල් කා එක්කවත් කතා කරන්න බෑ. තේරුණාද? ඒක හරිම අසාධාරණ තීන්දුවක්නේ. ඇයි සිංහරාල එහෙම කළේ? මං මොන වරදක් කළාටද? තනකොළ කොළ පාටයිනේ. තනකොළ කොළ පාටයි කියලා හැමෝම දන්නවා. ඒකනේ වැරදි බූරුවනේ. බූරුවටනේ දඬුවම දෙන්න ඕනේ. මං ඔහේට මේ දඬුවම දෙන්නේ
බූරුවෙක් එක්ක අනවශ්‍ය කතාවට ගියපු එකට. තේරුණාද? කවදාවත් බූරුවෙක් එක්ක තර්ක කරන්න යන්න එපා. බූරුවා බූරුවම තමයි. ආරංචිය හැටියට නම් මිනිස්සු අතරත් බූරුවෝ වැහි වැහැලලුවෝ. සිංහරාල කියාපු දේ කොටිරාලට මනාව පැහැදිලි වුණා. සහතික ඇත්ත සිංහරාල. බූරුවා බූරුවම තමයි. දරුවා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගෙත් වැඩි, වාසිත් වැඩි.